හරි රයිට් ළමයි දැන් කතා කරන්න යන අපි මත්ස්‍ය කීටයන්ට ජීවි ආහාරයක් නිෂ්පාදනය කිරීම කියන පැට්‍රිකල් එක කතා කරන්න යන්නේ රයිට්. ඒ කියන්නේ ආර්ටීමියා නිෂ්පාදනය කිරීම කියන පැට්‍රිකල් එක තමයි අද දැන් කතා කරන්න යන්නේ. පැහැදිලිද? විභාගෙට BST විභාගෙට වාට එක්සෑම් එකට ආවොත් ආර්ටීමියා නිෂ්පාදනය කිරීම පැට්‍රිකල් එක කොහොමද කරන්න කියලා දැන් බලා ගන්න. හරිද? ඒ නිසා පියවරෙන් පියවරට ලස්සනට කියලා දෙනවා වැඩි ඔයා පියවරෙන් පියවරට ලියාගෙන ලස්සනට වැඩි කරගෙන යන්න. රයිට් අපි බලමු පුතේ මුලින්ම අපි ආටීමියා කියන මොනවද කියලා රයිට්. ඒ කියන්නේ මත්ස්‍ය කීටයන්ට චූටි මත්ස්‍ය පැටවුන්ට ජීවි ආහාර අපි සාමාන්‍ය කෘත්‍රිම ආහාරනේ දෙන්නේ. අපි සාමාන්‍ය මාළු කෑම පැකට් ඒ කියන්නේ එක ප්‍රමාණයේ මත්ස්‍ය ආහාර තමයි දෙන්නේ. ඒවා ශාකමය සහ සත්ත්වමය විදිහට බෙදන්න පුළුවන්. හරිද? සහ අපි මේකේ විශේෂත්වය තමයි ආටීමියා කියලා කියන්නේ කුඩා කෝෂ්ඨ జాතියක්. ඒ කියන්නේ මත්ස්‍ය චූටි බිත්තර. ඒ කියන්නේ ප්‍රමාණයෙන් ඉතාමත් කුඩා බිත්තර. හරිද? කෝෂ්ඨ ඒවා කියලා කියන්නේ මත්ස්‍යන්ට ජීවී ආහාරයක් කියන එක. හරිද? මත්ස්‍යන්ට ජීවී ආහාරයක්. හරිද? ඒ නිසා අපි ඒක තමයි නිෂ්පාදනය කරන්න යන්නේ ආටීමියා. හරිද? මං ගාව තියෙනවා අවශ්‍ය උපකරණ ද්‍රව්‍ය මොනවද කියලා බලමු. ඉතින් මුලින්ම ළමයි ඕන වෙන්නේ මොකද්ද? ආටීමියා ඕන වෙනවා. ඊට පස්සේ මේ තියෙන්නේ ආටීමියා කියන මත්ස්‍යන්ට ජීවී ආහාරයක් නිෂ්පාදනය කරද්දී යොදාගෙන ආටීමියා තමයි මේ තියෙන්නේ. රයිට් මේ තියෙන ආටීමියා. හරි ආටීමියා වලින් සාමාන්‍යයෙන් අපි ප්‍රමාණයක් ලබා ගන්න ඕනේ. ඒකෙදී අපි සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට ගන්න ග්‍රෑම් එකක වගේ ප්‍රමාණයක්. හරි මම මිනුම් ටික කියන්න රයිට් අපිට ආර්ටීමියා ඕන වෙනවා. ඊට පස්සේ පුතේ අපිට ඕන වෙනවා ලුණු. මේස ලුණු ඕන වෙනවා. එහෙනම් ගොඩක් වෙලාවට කැට ලුණු සහ ලුණු කුඩු ගන්න පුළුවන්. පැහැදිලිද? මේ විදිහට ලුණු අවශ්‍ය වෙනවා. රයිට් ලුණු ටිකක් ගත්තා. ඊට පස්සේ ඕන වෙනවා ආසුත ජලය. රයිට් ආසුත ජලය අපි මේ විදිහට ආසුත ජලය ගන්නවා. මේ විදිහට බීකරයකට දා ගන්නවා. රයිට් රයිට් පුතේ ඊළඟට අපිට ඕන වෙනවා ආශ්‍රිත ජලය සාමාන්‍ය අපි බීකරයකට දැන් මං ගාව තියෙනවා මිලිලීටර් 500 බීකරයක්. ඒතකොට මේ බීකරයට අපි ආශ්‍රිත ජලය දා ගන්නවා මේ විදිහට. රයිට් අපි ආශ්‍රිත ජලය දාගත්තා. රයිට් මිලිමීටර් 500ක් වෙන්න වගේ අපි වතුර දාගත්තා. රයිට් ඒකත් අපි පැත්තකින් තියාගත්තා. රයිට් ඊට පස්සේ අපිට ඕන වෙනවා හිස් මෙගා බෝතලයක්. රයිට් හිස් මෙගා බෝතලයක් ඕන වෙනවා. එතකොට මේකෙන් තමයි අපි ඇටෝම සකස් කරන්නේ. රයිට් හිස් මෙගා බෝතලයක් ඕන වෙනවා. රයිට් ඊට අමතරව ඉස්සරහට ඕන ටික බඩු ටික මොනවද කියලා කියන්න. ප්‍රධාන මූලද්‍රව්‍ය ටික තමයි මොනවද? ආර්ටීමියා ඕන වෙනවා. රයිට් ආර්ටීමියා සමාන අපි ග්‍රෑම් එකක් විතර මේකට ගන්නවා. ඊට පස්සේ ලුණු අවශ්‍ය නම් මේස ලුණු. රයිට් මේස ලුණු ඊට පස්සේ අපිට ඕන වෙනවා මේ විදිහට හිස් මෙගා බෝතලයක්. රයිට් නැත්නම් ප්ලාස්ටික් බෝතලයක් ඕන වෙනවා. රයිට් මේ කියන උපකරණ ද්‍රව්‍ය ටික තමයි අපිට මේ ආර්ටීමියා නිෂ්පාදනයට ඕන වෙන්නේ. ඒ කියන්නේ මොනවද? පළවෙනිට ඔයා ගන්නවා ආර්ටීමියා ගන්නවා. සාමාන්‍ය පොතේ ආර්ටීමියා වාට ග්‍රෑම් එකක් වගේ ප්‍රමාණයක් තමයි අපි භාවිතා කරන්නේ ජලය ලීටරයකට. පැහැදිලිද? වතුර ලීටරයකට ආර්ටීමියා ග්‍රෑම් 1යි. පැහැදිලිද? රයිට්. ආර්ටීමියා ග්‍රෑම් එකක් අපි දැන් කිරා ගමු. ඊට පස්සේ මේසලුණු නැත්නම් ලුණු තෝරගත්තේ පුතේ. ඒවා මොකද්ද ගන්න ඕනේ? සාමාන්‍යයෙන් අපි වතුර ලීටරයකට ලුණු ග්‍රෑම් 28ක් විතර තමයි සම්මත විදිහට අපි භාවිතා කරන්නේ. හරිද? ලීටරයකට ලුණු ග්‍රෑම් 28ක්. හරි. ඒතර වතුර මිලිලීටර් 500නේ අපි ගත්තේ. ඒ නිසා ලුණු ග්‍රෑම් 14ක් සහ ආර්ටීමියා අපි ග්‍රෑම් 0.5ක් විදිහට දැන් කිරා ගන්න යන්නේ. රයිට්. ඒ විදිහට කිරා ගන්න සිද්ධ වෙනවා. දැන් අපි රයිට් මුලින්ම අපි ස්කේල් එක ඔන් කරනවා. මේ ටික අපි දැන් කිරා ගන්න ඕනේ. මුලින්ම අපි අපේ ස්කේල් එක ඔන් කරලා තියෙන්නේ. ඒතකොට ඒකෙදි අපි කිරා ගන්න තැටිය නැත්තම් මොකක් හරි භාවිතා කරන දීසි හරි තැටි හරි මේ විදිහට තිබ්බා. දැන් ඔයාලට ගාණක් පෙන්වනවා, අගයක් පෙන්වනවා. සාමාන්‍ය මේ තැටි ස්කන්ධෙනේ මෙතන පෙන්වන්නේ. ඒත් ග්‍රෑම් 46ක් කියලා ඔයාලට මෙතන ස්කන්ධය පේනවා. රයිට්. ඒ අගය නැතුව තමයි අපි කිරා ගන්න ඕනේ. ඒ කියන්නේ ඔයාලට මෙතන පේනවා on off බටන් එකක් තියෙනවා, mode කියලා බටන් එකක් තියෙනවා සහ tear කියලා බටන් එකක් තියෙනවා. දැන් ඔයා press කරන්න මෙතන tear කියන බටන් එක. රයිට්. එතකොට ඔයාලට පේනවා මේක බිඳුවට ආවා. 0 මාක් එකට ආවා. පේනවනේ. රයිට්. දැන් ඔයාලට ආර්ටීමියා ග්‍රෑම් එකක් වෙන්න කිරා ගමු. රයිට්. සුළු ප්‍රමාණයක් අපි ගන්නේ මේ විදිහට බලමු ග්‍රෑම් එකක් වෙන්න කිරා ගන්න ඕනේ. රයිට් ග්‍රෑම් එකක්. රයිට්. ග්‍රෑම් එකක් වෙන්න කිරා ගන්නවා. සාමාන්‍යයෙන් මේ විදිහට ස්කේල් වලට විවිධාකාරී ස්කේල් දෙයි. හරිද? එතකොට ඒක භාවිතා කරලා මේ ග්‍රෑම් එකක් වෙන විදිහට කිරා ගන්න. රයිට්. අපි සාමාන්‍යයෙන් ඉලෙක්ට්‍රොනික තුලාවක් දෙන්නත් පුළුවන් ඔයාලට. එහෙම නැත්නම් මේ ආකාරයේ පොඩි ඩිජිටල් විදිහට බැටරි වලින් යූස් කරන තුලාවක් දෙන්නත් පුළුවන්. රයිට්. රයිට් මේ විදිහට අපි ආර්ටීමියා ටික ඔක්කොම දාගමු. රයිට් පුතේ ඊට පස්සේ ආර්ටීමියා කිරාගත්තට පස්සේ දැන් අපි ලුණු ටික කිරා ගමු මේ විදිහට ස්කේල් එක දැම්මා. රයිට් ලුණු ටික කිරා ගමු. රයිට් අපි සාමාන්‍යයෙන් ලුණු ග්‍රෑම් 14ක් විතර කිරා ගන්නවා. මොකද අපි වතුර මිලිලීටර් 500යි ගන්නෙ. පැහැදිලිද? දැන් අපි කිව්වේ වතුර ලීටරයකට ලුණු ග්‍රෑම් 28ක් නේ. දැන් වතුර මිලිලීටර් 500
ලුණු ග්‍රෑම් 14ක් කිරලා ඉවරයි අපි right right පුතේ දැන් මේ විදිහට අපි අමුද්‍රව්‍ය ටික කිරා ගත්තා right ඊට පස්සේ අපිට ඕන හිස් මෙගා බෝතලයක් right හිස් මෙගා බෝතලයක් අරගෙන සාමාන්‍ය පුතේ අපි මේ ඇටෝම සකස් කරන්න යන්නේ පැහැදිලිද සාමාන්‍ය අපි පේපර් කට් එකක් භාවිතා කරලා මේ මෙගා බෝතලේ මුඩිය තියෙන්න ඕනේ මුඩිය වහලා අපි මේ මෙගා බෝතලේ පහළ ඉඳන් පතුලේ ඉඳන් පුතේ සාමාන්‍ය සෙන්ටිමීටර් 10ක් 12ක් විතර ඉහළට ඒ කියන්නේ මෙන්න මේ වගේ මට්ටමකට නිකන් වෙන්න මේ බෝතලේ මැදින් කපා ගන්න ඕනේ right ඒ නිසා සාමාන්‍ය සෙන්ටිමීටර් 10ක් විතර පල්ලෙහා ඉඳන් සෙන්ටිමීටර් 10ක් විතර මැනලා එන මේ විදිය ප්‍රමාණයකින් ඔයා දැන් කපා ගන්න ඕනේ right පැහැදිලිද right මේ විදිහට අපි දැන් බෝතලේ මේ විදිහට කපා ගන්නවා ඔයා තන ප්‍රවේශමෙන් කපා ගන්නතොර ඒ වෙලාවේ ඔයාලට මොකක් හරි පී එකකින් හරි පේපර් කට් එකකින් හරි ඔයාගේ අත කැපෙන්න ඒවා දේවල් පුළුවන් ඒ නිසා ඒවා පරිස්සමට පැට්‍රිකල් එක වෙලාවේ ප්‍රවේශමෙන් කරන්න ඔයාලට පැය භාගයක් ටයිම් තියෙනවනේ ඒ නිසා පොඩ්ඩක් ප්‍රවේශමෙන් කරන්න right මේ විදිහට බෝතලේ අපි කපා ගත්තා පැහැදිලිනේ right මේ විදිහට කපා ගත්තට පස්සේ උදේ ඔයා දැන් මේ බෝතලේ මුඩිය වහලා හරි උඩ කෙලවර ඒක පුනීලේ වගේ කොටස මේ බෝතලෙට මේ විදිහට දානවා අපි right මේ විදිහට දානවා පැහැදිලිනේ කතාව right දැන් මේ විදිහට ඇටෝම සකස් කරගත්තා ඊට පස්සේ අපි කරන්නේ අපි මිලිලිටර් 500ක ජලයේ ප්‍රමාණයක් අරගෙන තියෙන්නේ දැන් ජල බීකරයට right ඒ ජල බීකරයට දැන් අපි මැනගත්තු ලුණු ප්‍රමාණය දිනවනේ අපි ලුණු කොච්චරක් මෙන්නද ලුණු ග්‍රෑම් 14ක් මෙන්නනේ ලුණු ග්‍රෑම් 14ක් මෙන්න right ඒ ලුණු ග්‍රෑම් 14 පුතේ අපි මේ ආසු ජලය එක්ක හොඳට මිශ්‍ර කරන්න ඕනේ right අපි ලුණු ටික මේ විදිහට එකතු කරගන්නවා right ලුණු ග්‍රෑම් 14 අපි හොඳට මේකේ දිය කරගන්න ඕනේ වතුර ආසු ජලයත් එක්ක හොඳට දිය කරගන්න ඕනේ සාමාන්‍යයෙන් ඔයාලට හැන්දක් භාවිතා කරන්නත් පුළුවන් එහෙම නැත්නම් මොකද්ද වීදුරු කූරක් වගේ තිබ්බොත් වීදුරු කූරක් භාවිතා කරන්න කිසි ප්‍රශ්නයක් නැහැ හරිද ඒ විදිහට දැන් අපි ලුණු ටික දාලා ඉවරලා අපි හොඳට මේක මික්ස් කරගන්න ඕනේ ඒක මික්ස් කරගන්න යන්නේ right පුතේ දැන් ලුණු ටික අපි දී කරලා ඉවරයි සාමාන්‍ය ලුණු ටික දියවුණාට පස්සේ ඊට පස්සේ අපි මොකද්ද කරන්නේ දැන් අපි දී කරගත්තු ලුණු ටික අපේ මේ සකස් කරගත්තු ඇටෝමට එකතු කරගන්න ඕනේ right මේ විදිහට අපි ඇටෝම අරගෙන මේ ඇටෝමට අපි ලුණු ටික එකතු කරගමු මේ විදිහට right right හරි වැඩි හරි එතකොට අපි වතුර ටික එකතු කරගත්තා ලුණු ද්‍රාවණය එකතු කරගත්තා right ඊට පස්සේ අපි අර කිරාගත්තු ග්‍රෑම් 0.5 නැත්නම් අපි ග්‍රෑම් එකක් විතර කිරාගත්තේ සාමාන්‍ය ඔයා ලීටරයක් නම් වතුර ගන්නේ ග්‍රෑම් එකක් කිරා ගන්න ලුණු ග්‍රෑම් 28ක් දාන්න දැන් මම මිලිලිටර් 500 ගත්තේ ඔයා මේක කෝස්ට් ටික මම ග්‍රෑම් එකක් ගත්තා නමුත් ලුණු ග්‍රෑම් 14යි දෙන්නේ ප්‍රශ්නයක් නෑ right ඒ විදිහට පුතේ අපි කිරාගෙන ඉවරලා මේ විදිහට ආටිමියා ටික එකතු කරගන්නවා මේ කෝස්ට් ටික මෙන්න මේ ලුණු ද්‍රාවණයට right ලුණු ද්‍රාවණයට එකතු කරගන්නවා right මේ විදිහට එකතු කරගන්නවා හරි ඒ විදිහට එකතු කරගත්තට පස්සේ පුතේ පොඩ්ඩක් මේක අපි මික්ස් කරන්න අවශ්‍ය නැහැ අතින් මොකද අපි මේක දැන් වාතනය කරන්න ඕනේ right පැහැදිලිද හරි ආටිමියා කෝස්ට් එකතු කරලා ඉවරයි දැන් right හරි එහෙනම් දැන් ඇටෝම පුතේ මේ විදිහට සකස් කරගත්තා ඊට පස්සේ දැන් අපි කරන්න ඕනේ හරි පුතේ මේ විදිහට ඇටෝම හදාගත්තට පස්සේ දැන් අපි ආටිමියා ටික මේකට දාලා ඇටෝම හදාගත්තට පස්සේ ඊළඟට කරන්න ඕනේ දේ තමයි මේකේ වා ගන්න ඕනේ වාතන පොම්පයක්. එහෙම නැත්නම් අපි ඔක්සිජන් මෝටරයක් කියලා කියන්නේ ඔය ඔක්සිජන් මෝටරයක් වාට දෙන සපයයි. ඒතර ඔක්සිජන් මෝටරය දුන්නාට පස්සේ මොකද කරන්නේ? මෙහා පුතේ අපි හැමතිස්සෙම වාතනය කරන්න ඕනේ. සාමාන්‍යයෙන් අපි ඔක්සිජන් මෝටරේ ඔයා දන්නවා ඒකේ ස්පීඩ් එක වෙනස් කරන්න පුළුවන්. දැන් සාමාන්‍යයෙන් මේකේ මෙතන තියෙන ස්පීඩ් එක වෙනස් කරන්න පොඩි බටන් එකක්. ඒක ප්‍රෙස් කරාට පස්සේ මේකේ ස්පීඩ් එක දැන් අඩු කරලා තියෙනවා. දැන් ස්පීඩ් එක වැඩි කරා. හරි පැහැදිලිද? එතකොට සාමාන්‍යයෙන් ඔයා වාතනය කරද්දී පුතේ මේක අපි පැය 24ක් විතර මේක වාතනය කරනවා. සාමාන්‍ය පැට්‍රිකල් එකේදී ඔයාලට දෙන්නේ පැය භාගයයිනේ. ඔයා පැය 24ක් කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඔයා මේ ඇටෝමම සකස් කරලා වැඩේ කරලා පෙන්නුවා නම් වැඩේ ගොඩ. හරිද? පැය 24ක් තියන්න ඕනේ නැහැ. ඒ නිසා වාතනය කරද්දී මතක තියාගන්න සැලකිලිමත් වෙන්න ඕනේ. ඔයා මේ ඔක්සිජන් මෝටරේ අඩු ස්පීඩ් එකකට දාගන්න. right? වැඩි ස්පීඩ් එකකට දාගන්න එපා. අඩු ස්පීඩ් එකකට දාගන්න. right? දැන් වැඩි ස්පීඩ් එකකට දාගත්තොත් ගොඩක් වෙලාවට මේ කෝස්ට් හිමීට තමයි වාතනය වෙන්න ඕනේ. කෝස්ට් හිමීට වාතනය වුණොත් තමයි මේ වැඩේ සාර්ථක වෙන්නේ. right? පැය 24ක් ගියාට පස්සේ අපි මෙයාගේ ඔයාලට බලා ගන්න පුළුවන් මොකද්ද සාමාන්‍ය මේ ආටිමියා කෝස්ට් වලින් ජීවි මත්ස්‍ය පැටවුන් එනවා හරිද පැය 24ක් ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මත්ස්‍ය ජීවි පණ තියෙන සත්තු ටිකක් මේක නිෂ්පාදනය වෙනවා දැන් මේ ස්කෝෂ් ටිකක් තිබ්බට අවශ්‍ය කරන තත්ත්ව ටික දෙන්න තියෙන right අපි දැන් වාතන පොම්පය ඇතුළු කරනවා මේ විදිහට දැන් අපි සාමාන්‍ය මෝටරේ ස්පීඩ් එක මොකෝ අඩුවෙන් දා ගන්න කියලා මම ස්පීඩ් එක අඩුවෙන් දාගත්තා
රයිට් ඔයාලට පේනවා මේක මේ රයිට් ඔයාලට පේනවා මේක හොඳට වාතනය වෙනවානේ රයිට් මේක අපි මේ විදිහට දාගත්තා රයිට් මේ විදිහට වාතන පොම්පේ අපි වටේ දාගත්තට පස්සේ ඊළඟට ලබා දෙන්න ඕන තත්ත්වය තමයි මෙයාට කෘත්‍රිම ආලෝකයේ පුතේ අපි පැය 24ක් ලබා දෙන්න ඕනේ පැහැදිලිද පැය 24ක් කෘත්‍රිම ආලෝකය ලබා දෙන්න ඕනේ හේතුව තමයි පැය 24ක් වාතනයත් කරන්න ඕනේ කෘත්‍රිම ආලෝකයත් ලබා දෙන්න. ඔය தত্ত্ব දෙක ප්‍රශස්ත මට්ටමින් පාලනය කරගන්න ඕනේ. පැහැදිලිද? මම කිව්වා වාතන පොම්පේ ස්පීඩ් එක අඩු කරලා වාතනය කරන්න ඕනේ. ඔක්සිජන් ලබා දෙන්න ඕනේ අඩු වාතනයකින්. හරිද? ඊට පස්සේ අපි කෘත්‍රිම ආලෝකයේ විදිහට දැන් සාමාන්‍ය අපි ටේබල් ලැම්ප් එක ආලෝකය වල දැන් මේ සුඩ මේ ඇටෝම තිබ්බොත් ටේබල් ලැම්ප් එකක් මේකට සෙට් කරන්න පුළුවන්. සාමාන්‍ය දැන් මට ටේබල් ලැම්ප් එකක් නැති නිසා මම මේ විදිහට මේ විදිහට ආලෝකය ලබා දෙන්න පුළුවන්. රෙඩ්මින පේනවනේ. අර මේ විදිහට ඔයාලට ඔය විදිහට අල්ලගෙන ආලෝකය ලබා දෙන්න පුළුවන්. පැය 24ක් මේ වැඩේ කරන්න ඕනේ. රයිට්. ඔයාලට ඒ වෙලාවට ටේබල් ලැම්ප් එකක් දෙයි. ඒ නිසා ඔයා වාතන පොම්පේ මේකට අතුල් කරලා ඒක තියලා ටේබල් ලැම්ප් එක මේ පැත්තට හරවලා තියලා තියන්න. එතකොට ඇටෝම පැය 24ක් තියන්න ඕනේ. එතකොට ඔයාගේ පැට්‍රිකල් එක ඉවරයි. කතාව එච්චරයි. එතකොට ඔයාලට පැය 24ක් ගියට පස්සේ ආර්ටීමියා පැටවු ටික ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට ප්‍රශ්න කිහිපයක් අහන්න පුළුවන්. ඔයා පැය 24ක් ගියාට පස්සේ පුතේ හරි අපි දැන් ආලෝකය එයින් කරනවා ඒ වෙලාවට ආලෝකය දාලා තියන්න රයිට් මේක වාතනය කරන අතරතුරේ ඔයා දැන් පැය 24ක් ගියට පස්සේ මොකද වෙන්නේ පැය 24ක් ගියාට පස්සේ පුතේ ඔයා වාතන පොම්පේ අයින් කරනවා මේ විදිහට වාතන පොම්පේ ඔයා අයින් කරනවා අයින් කරාට පස්සේ ඔයාලට මත්ස්‍ය ජීවී පැටවු ටික බලා ගන්න පුළුවන් පැහැදිලිද එතකොට ඔයාගේ පල්ලැහැ මේ බෝතලේ නැත්නම් ඇටෝමේ පල්ලැහැ මේ මූඩිය කොටසේ මත්ස්‍ය පැටවු ටික තැම්පත් වෙලා තියෙනවා හරිද මත්ස්‍ය පැටවු ටික පල්ලැහැට යනවා ඊට පස්සේ මෙන්න මේ බිත්තරවල කෝස්ටවල හිස් කොපු ටික උඩ පාවෙනවා පැහැදිලිද ඒ ටික ඔයාලට අයින් කරගන්න පුළුවන් ඔයා දැන් මූඩිය ෂේප් එකේ පහුදා උදේට මේ මූඩිය ෂේප් එකේ ගැලවුවට පස්සේ හිමීට ගැලවුවට පස්සේ ඔයාලට මේ මත්ස්‍ය පැටවු ටික පල්ලැහැ මේකට වෙන් කරගන්න පුළුවන් මේ පල්ලැහැ දින වටේ දින භාජනයට වෙන් කරගන්න පුළුවන් පැහැදිලිද කතාව ඒ නිසා ඔයාලට ජීවි පැටවු ටික පල්ලැහැන් වෙන් කරගන්න පුළුවන් හිස් කොපු ටික උඩින් අයින් කරගන්න පුළුවන් ඔච්චරයි විදිහ මේක තමයි ආර්ටීමියා නිෂ්පාදනය කියලා කියන්නේ එතකොට මේ පැට්‍රිකල් එක ලීසි පැට්‍රිකල් එකක් ඔයාලට එක්සෑම් එකක આવුත් ලස්සනට ගොඩ දා ගන්න පුළුවන් රයිට් ඒ නිසා කියපු දේවල් ලස්සනට පිළිවෙලට පියවරෙන් පියවරට කරන්න ඒ නිසා මේ පැට්‍රිකල් එකේ ඔයාලට එන්න පුළුවන් සියලුම කොටස් ටික අපි කතා කරලා තියෙන නිසා වැඩේ ගොඩ දා ගන්න තියෙන රයිට් එහෙනම් ජය වේවා